get familiar with us. If I'm over you, I get me and my brush. I'm sick of all you unfortunate, supposedly you did, but telling stories about your life when I was not how it goes. Yeah. පළුවරයි ඒ නිසා මේ යම්බේක ඕපන් කරාට බෙවුන්නේ දැන් මෙතනින් තමයි ඇත්තටම කියලා තමයි මගේ ඕලෙන් කාලේ යාළුවෙක් තමයි අපි එකයි යන්නේ ඕපන් කරේ නේද පළුවරදී මේ පළුවරේ කොහෙද අපි යන්නේ කියලා ටික සර්ප්‍රයිස් එක හරි ඔන්න දැන් අපි බස් එකට නැග්ගා හොමගමින් දැන් වෙලාව කීයද මේ වෙලාව 4:07යි මාන්තර 4:07 yes dedication මම ඉතින් මේ නැගිටලා යනවමද කොහෙද නිදි ගත්තේ නෑ නිදි ගත්තේ නෑ මම නිදාගත්තා ආයෙ නැගිට්ටා. කාමරේ ලයිට් ඔෆ් කරලා ස්ටික් පියාච්චා. බලමු දැන් ඉස්සරහට අපි යනකම් අප්ඩේට් දෙන්න. කොටුවේ රේල්වේ ස්ටේෂන් එකට යන්න. එතනින් අපි ට්‍රේන් එකක් බුක් කරලා තියෙන්නේ. එතන ගිහිල්ලා ගන්න. right. ඔන්න අපි දැන් ආවා කොහෙද මේ පිට ආවා. ප්ලේන් එක නේද ආවේ. 138 ප්ලේන් එක ආවේ. jet liner නෞකාව පුතු jet liner කියන්නේ ඒ විතර this is a nice location නේ මම දැන් ට්‍රේන් එකේ තියෙන්නේ 6:05ට දැන් වෙලා ගියේ 4:56 අම්මනුනේ ඔන්න අපි ආවා කොටු ස්ටේෂන් එකට දැන් ට්‍රේන් එක ගන්න ප්ලැට්ෆෝම් එකට යන්න මෙතන ස්ටේෂන් yes 6:05 4 කියන ගහගෙන ඇති මේ පැත්තේ බලමු ප්ලැට්ෆෝම් එක right හතරේ platform එකට ආවනේ හතරනේ මේ පාන්දරන සෙනගින්න සෑහෙන්නේ ඒ මොකක්ද යකෝ මේ අයිට කෝච්චිය ගියා අපේ සීට් ලංකෙත් ජාගෙන ගියා ලස්සන ටීවී එකක් තියෙනවා ටීවී බල හිටියයි කෝච්චිය එනකන් කට්ටියට දෙවෙනි නිම අනුවසන්න දැන් වැඩේ කියන්නේ මේක තල කරගනින්න දන්නේ අපි දැන් මේ වගේ දැන් කාලයකට පස්සේ තමයි මේ ට්‍රේන් එකෙන් ගත්තේ. මෙතන දැන් මා ටිකට් එක ගන්න අපේ තියෙන්නේ. මේක මේ ට්‍රේන් එකේ නම්බර එක ඇවිල්ලා 6611. 6611. අපි දැන් මෙතන තියෙන ට්‍රේන් එකක් ඇවිල්ලා මේ 567. එතකොට මේ ඒක නෙමෙයි වෙඩි ඇති කියන එක තමයි අපේ නිගමනය. මේ තියන්නේ right. අතර ගෙනා මේ පොඩි නෙමෙයි හොඳ ලොකු පිස්සුවක් කෙලෙන ගිය තව පොඩ්ඩේ අපි දෙන්න 6:05ට ට්‍රේන් එක පිටත් වෙන්නේ. අපි ගාව නවත්තපු ට්‍රේන් එක තමයි 6:05ට පිටත් වෙන්නේ. කියන්නේ ඒක තමයි එක්සැක්ට් ට්‍රේන් එක. අපි තව පොඩ්ඩේ මේ ඔට්ටපාලු වගේ ඉඳගෙන ඉඳලා ට්‍රේන් එක මගේ අර ගන්නවා. මේකෙත් මේ වැරදි කියන්නේ සීට් වල අංක විතරයි හරි ගිහිල්ලා තියෙන්නේ. අනිත් SCR එකයි සීට් අංක විතරයි. ඒ හින්දා ට්‍රේන් නම්බර එක බලලා ඔයා හිතනවා නම් මේ එක්සැක්ට් ට්‍රේන් එක වල ඉඳ ගන්න පුළුවන් ඒ කියලා. සර් රෝන් නම්බර බලන්න මේකේ ගෙදර ගේමින් ජයකවනේ මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්ද? එහෙම ඒවා නෑ මනුස්සය. ඒක කෑල්ල. ඇඩ්ජස්ට් කරන්න පුළුවන්? ඇඩ්ජස්ට් කරයිද අපි ඩ්‍රයිවිං සීට් එකට වැටෙන්නේ. ඔන්න අපි වැස්සා කියන්නේ මේ පට්ට නිදිමතත් එක්කනේ. පට්ට නිදිමතයි ඔක්කේ විතරයි යන්නේ. මේ දිනේ අපි ආපු ට්‍රේන් එක මේකේ මේ අර නම්බර එක වැරදි. වෙන නම්බර එකක් තියෙන්නේ. මේක ගියන් පස්සේ බලන්න ඕනේ පිටිපස්සේ ඇති ඒක හරි නම් පිටිපස්සේ ඉතින් එන්ජින් එකක් නැහැ නේද? කොහෙද මේ ඉන්නේ අපි? බෝඩ් එකක් තියෙනවා මේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ තරා කුරුණෑගල ඉන්නේ යාළුවනේ. අන්න කවුද? නදිත් මාලින්ග ගියා. මේ දැන් මෙතනින් අපිට යන්නයි තියෙන්නේ. කොහෙද අපේ වීඩියෝග්‍රාෆර් මල්ලි? තාම එනවා මං හිතන්නේ මේ මාතරේ ඉඳලා. මේ යන්නේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට. ඒකේ තමයි යන්න කියලා හිතාගෙන ඉන්නේ. අපි බලමු කොහොමද කියලා බස් එකක් තියෙයිද දන්නේ නැහැ. කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට ආවා. තාම අපේ සහෝදරයා නැහැ. ඇවිල්ලා. සහෝදරයා මගේ නේකම. ඉස්සක් අයියලා ඒ දන්නේ නැහැ අපිට. ඩොන්න කොමාරේ අපේ වීඩියෝග්‍රාෆර් මල්ලිත් අපිට සෙට් වුණා. බස් එකේ තමයි යන්නේ guys.
අපි මේ කොහෙද ඉන්නේ මල්සිරි කොහෙද මේ පික්නියක් දාමු ඔව් දාමු මොන හරි මේ මොනවද අපි ආව කල්ගිරි මේකනේ කල්ගිරි කියන්නේ මම ටේස්ට් කරලා නැහැ මේක no brand discount සීලර්නේ සීලර් දැන් ඉන්නද එනෝ ලිමිට් පස් දෙකට කියන්නේ අර නේ ඒනෝනේ මේ අපි ඉන්නේ කොහෙද මල්සිරිපුර ඉන්නේ කට්ටියත් එක්ක යනවා මෙතන පොඩි බස් ස්ටෝන් එකක් ඒ කට්ටිය ඉන්නවා ඉතින් එම්ම වෙනස කියලා තියෙනවා අර ගන්නේ ඉස්සරහින් නගින්න ඕනේ මම ඉස්සරනේ අපි දැන් මේ ත්‍රිවිල් එකක් නමුත් අපිට ආවේ රෝද 4ක ත්‍රිවිල් එක see how it's look but it's good it's more powerful enough space for us nice location you can see ආතල් වැඩි මං වීල් වෙනවා බලනවා මේ වීල් එක නෙමෙයි ආයේ අතර අපිට තව ටික දුරක් තියෙනවා යන්න මේ බස් එකක් තියෙනවා කිව්වා බස් එක යනකොට බබා හම්බෙනවා ඕකේ টොප් ස්පීඩ් කොච්චරක් තියෙනවා නෝමල් වීල් එකේ 80යි නේ උඩට මේකක් වදිනකොට ඩිවිලයිසන් දුන්න ගන්නයි ආරකේ තියෙනනේ කට් සයිකල් එකක් මොකක්ද අමුතු ටික අන්න ඒක තමයි වැටෙන්නේ ඕන දැන් අපි ආවා අදාළ තැනට තාම මේගොල්ලෝ දන්නේ නැහැ නේ අපි මොකද්ද මේ කරන්න කියලා අදාළ තැනට ආව කිව්වට කොහෙද ආවේ කියලා දන්නේ මම දන්නෙත් නැහැ ඔයා දන්නවද ඉතින් අපි ආවා මේ කොහෙද එක්කන් ආවේ කියලා මෙතනට ආව තමයි දන්නේ මේ තමයි උමන්දා මෙච්චර කාලෙකට අපි තාම උමන්දා ආවේ නැහනේ ඉතින් අද තමයි අපි පළවෙනිම කුරුණෑගල උමන්දාවට යන්නේ අපි බලමු මොනවද ඒකේ තියෙන නිර්මාණ කියලා නේ මේක ඇත්තටම එහෙන කුතුහලයක් තිබ්බ මොනවද දන්නේ නැහැ තියෙන්නේ කියලා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේ ස්වාමින් වහන්සේ පෙන්වන දේවල් තියෙනවද කියලා අද තමයි අපි බලන්නේ. තියෙනවද කට්ටිය කියන බොරු ඇත්තද බොරුද කියලා හරියටම දැනගන්න. ඔව්. යන් අපිත් එක්ක. කට්ටිය ආවා. මේ මාලසනේ අපි මේ පෙරපුරේ දාගෙන දැවිලා තියෙනවා. යාළුවනේ උමන්දාවේ මේ ලොකු සැතපෙන පිළිමේ. කට්ටිය හනි කර යනවා. ඇයි ඉතින් ඔය කලබලෙන් යන්නේ කට්ටිය. යාළුවනේ කට්ටිය කලබලෙන් යනවා මං එහෙම මොකද කියලා. කකුල් පිච්චෙනවලු. ගියක් ඇතුළේ ඉඳලා මේ වගේ තැනකට ආවම මාරම වයිබ් එකක් තියෙනවා. මල්ලි මන්දාවට අපි එන්නේ දෙපාද? මොන වෙලාවද හොඳ? තවදලට හොඳ. එන්න එපා. එන්න අනිත්‍ය තේරුම් ගන්න උල. ජීවත් වෙනවා කියලා තේරුම් ගන්න. කල්පනා එන්නේ කියන සංකේතයක් තමයි. යාළුවනේ අද තමයි දැක්කේ මම මේ වීඩියෝ එකෙන් හැමදාම බෑග්ග්‍රවුන්ඩ් අපි ගන්නවා මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක. අද තමයි ඇත්තටම දැක්කේ බෑග්ග්‍රවුන්ඩ්. මෙතන ගන්නව නේද? මෙතන තමයි ගන්නෙ නේ. අපි දංගලෙන් පැනලා ආවේ. මේ දංගල දාලා වහලා තියෙන්නේ. අද මේ ටිකේ. අපි යන්න හදන්නේ කොහෙද? මොකද්දයි සල්පිලට. කොහෙටද යන්නේ අපි? හොඳයි සල්පිලිට යනවා අපි බෙදාගෙන කන්න කිව්වා අද හොරෙන් කන්න එපා කිව්වා. යාම ඇද්ද තරම් තියනවා කිව්වා බෙදාගෙන කන්න කිව්වා. හොරෙන් කෑවොත් නිල් කකුලකින් පයින් ගහනවා. මේ තමයි කොටේජස්. ඒ කියන්නේ රූම්ස් වගේ. කියන්නේ එන කට්ටිය කියන්නේ ගෙස්ලට තියෙන උමන්දාවේ සැප පහසු කොටේජස්. අපි යමු කොටේජ් එකක් ඇතුලේ මොන වගේද කියලා බලන්න. Hey sexy, what are you doing here? මේ බලන්න හරිම පිරිසිදුයි, හරිම ලස්සනයි මේ. Sweet and smart. මේ බලන්න AC තියෙනවා. Happy customer is here. Happy customer is here. So happy about that.
මම කොහේ ගියත් මේක තමයි. මේක තමයි මුලින්ම ඕපන් කරන්න ඒක. දැන් ඔයත් යනවද ඔපන? නෑ නෑ මම යන්නේ නෑ. ඔහොම පෙන්න කට්ටියට. අපි යමු වර්ක් ෆ්ලෝ එකක් බාත්රූම් එකේ වර්ක් ෆ්ලෝ එක බලන්න හරිම ක්ලීන් නයිස් ෂවර්ස් තියෙනවා හොට් නම් හොට් කූල් නම් කූල් ඇත්තටම කියනවා නම් මේ මාරම ප්ලෑන් එකකට ඇතුව හැමදේම කරලා තියෙනවා මේ මෙච්චර කන්සෙප්ට් තියෙන ඒවට බන්න මිනිස්සු මොනවද කරලා තියෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් ඇත්තටම මේ දේවල් ඇවිල්ලා ඇස්සලින් එළබෙලා මේ මෙතනට හවසට ලස්සනට view point එකක් සෙට් වෙනවා කියලා අපිට ස්වාමීන් වහන්සේ කිව්වා බලන්න මාරම ලස්සන. කූල් හුලගක් එනවා ඔයාලට පේනවා ඇති මේ මෙතන අර හරියට මේ මට මේක දැක්කම මට මේ view point එක දැක්කම මට මතක් වෙනවා දියසරු දියද පාක් එක. ගිහලා තියෙන අය දන්නව ඇති දියසරු දියද ඊට වඩා ඒ වගේත් මේ වගේ වෙට්ලන්ඩ් පාක් බැද්ද ගානෙත් මේ වගේ වෙට්ලන්ඩ් පාක් එකක් තියෙනවා. ඒකෙත් මේ වගේ වතුර කඩක් උඩ තමයි තියෙන්නේ මේ හට් එක. මෙතන ඇවිල්ලා දැන් මෙහෙම මේගොල්ලෝ මෙහෙම හදලා තියෙන්නේ අර වතුරේ එයා ෆ්ලෝ එක වැදෙන ගමන් අර කොටේජස් වලට කූල් එක එන විදිහට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. නෙළුම් සාගේ තොර ගන්නත් ඇත්තේ හිතෙන්නේ නැති මොකද නෙළුම් මලේ අර උඩට වතුර වැටෙනාම නෙළුම් කොළවල තියෙන්නේ නැහැ. ඒතර ඒවේ හුලං වෙදලා එහෙම පොඩ්ඩක් හිතලා වෙන්න ඇති. මං හිතන්නේ මට දැනෙන දේ මං කියන්නේ. මාරම කූල් හැබැයි. මල්ලි මොකද දැනෙන්නේ? කිව්වේ මට තේරුන්නේ නැහැ මම තේරුණා කිව්වා. හරි හරි. අපි පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඉන්නම්. ඔක්කොම කලින් පොඩ්ඩක් බඩගින්නක් එමු දිනවා. අපි පොඩ්ඩක් කෑම එහෙම සප්පායෙන් ගලා ඉතිරි ටික කවර් කරන්න. මම දැන් ඇත්තටම කියනවා නම් මේ ඔයාලා ඇවිල්ලා කෑම නාස්ති කරන්න බෑ. බලන්න ඒගොල්ලන් ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඕනම් බෙදා ගන්න දෙවෙනවර බෙදා ගැනීම බලකින්. අපත් ඒ දැමුවොත් රුපියල් 500ක දඩ මුදල තියෙන. හැබැයි අර මේ දඩේ ගහන සීන් එකට මම ටිකක් කැමතියි. මොකද මම දැකලා තියෙනවා සෑහෙන්න ඕනවට වැඩිය බෙදාගෙන ඒගොල්ලෝ නාස්ති කරනවා. කනවට වැඩිය ඩස්පෑන් වල ගොඩක් එකතු වෙලා තියෙනවා කෑම. ඒක කෑම අපතේ වෙන එකට හොඳයි ඒ දඩුව. මේ බලන්න කට්ටිය නිල් බත් තියෙනවා. අද නිල් බත් කන්න හදන්නේ. මේකේ පාරක් පොත් තියෙනවා. මේකේ නිල් බත්. නිල් බත්. මේ බලන්න නිල් බත් තියෙනවා. අර දෙන්නවා. wow බලන්න මේ පාට ලස්සන. something මේක මම හිතන්නේ කම්බල. කම්බල හරි සලාද. අරවල දෙයක් තියෙනවා බඩ බැලන එකක් කන්න තියෙන්නේ. නෑ මේකේ තියෙනවා. අත හොදා. පේන්නේ නැති දේවල්. කාල බලමු කොහොමද රස විඳින්නේ. අද මම කන්නේ නිල් කටරොල් එකක්.